හෙල්ලෝ මගේ රත්තරන් යාළුවනේ. ඉතින් කොහමද? ඉතින් ඔන්න අද ඔයගොල්ලෝ කරලා ඉන්නේ කාත් එක්කද? කාත් එක්කද? කියපන් යකෝ කාත් එක්කද? ඔව්. අද ඔයගොල්ලෝ කරලා ඉන්නේ මිස්ටර් යස්සත් එක්ක. ඉතින් අද මම ප්ලේ කරන්න යන්නේ ස්කූල් පාටි ක්‍රාෆ්ට් කියන සුපිරි ගේම් එක. ඉතින් මේක ඕගොල්ලොන්ට MB 70 ගානකට ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන්. ඉතින් හොඳයි. ඉතින් මේ අනම්මනම් විස්තර ඔක්කොම ටික මම ඩිස්ක්‍රිප්ෂන් එකේ දාලා තියෙනවා. හරි. ඉතින් අද මචං මෙහෙම මට කරන්න තියෙන්නේ මට පොඩි චැලෙන්ජ් එකක් තියෙනවා. චැලෙන්ජ් එකක් ඉවරද ඒක ලොකු චැලෙන්ජ් එකක් නෙමෙයි. ඉස්සල්ලාම මචං මට කරගන්න තියෙනවා කෙල් එක සෙට් කරගන්න. කෙල් එක සෙට් කරගෙන ඊට පස්සේ මචං පෙට් කෙනෙක් ගන්න තියෙනවා. පෙට් කෙනෙක්ව අරගෙන ඊට පස්සේ අර මේ පිටිපස්සේ තියෙන මේ පාවෙන එක ඒකේ ගිහිල්ලා බලන්න ඕනේ බීච් එක තියෙන්නේ කොහෙද කියලා. ඊට පස්සේ බීච් එකට ගිහිල්ලා පොඩ්ඩක් පීනලා ඊට පස්සේ කාර් එකේ රවුමක් දෙකක් යන එක තමයි තියෙන්නේ. හරි. එහෙනම් වැඩි බයිලා ඕනේ නැහැ. අපි යන් ගේම් එකට. හොඳයි මචං. ඉස්සෙල්ලාම කිල් එක හොයාගන්න ඕනේ. පොඩ ලස්සන වෙන්නත් ඕනේ. අය හොඳයි ගේම්. යන්න එපෝ. හරි. මේ මොකද්ද බං මේ ආවේ? හරි. අපි ලයික් දාමු. 100 කරමු අපි කොහොම හරි. ඒ ලයික් එකේ බුවට යන්නේ මචං හાર્ට් නේ. හරි ඒක වැඩක් නැහැ. ඵලයන්කෝ. හොඳයි. අපි හායි කියමු. ඒ මොකද්ද බං ඒ උනේ? හරි. අපි දැන් ඉතින් කියන්න ඕනේ නෑනේ උඹලට. හොඳයි. දැන් ඉවැති. දැන් බදාගමු. ඒ මොකද්ද බං ඒ උනේ? දැන් අතට දෙමු. හොඳයි. ගෝවෝක් කරනවාද මේ කිවදේකුත් වෙනවා. අවුලක් නැහැ ගෝවෝක් කරමු. ඊළාට අපි පෙට් කෙනෙක්ව ගමු. පූස ගන්නවද බල්ල ගන්නවද? අයි බල්ලව ගමු. හොඳයි මචං. දැන් අපිට පිට වෙලා යන්න තියෙන්නේ. කොමචං අර වානේ. ඒ බල්ලෙගේ නියමද පස්සේ? එනවනේ. ඉතින් මේක යද්දි මුන් දෙන්නම හැලෙනවා. දැක්කනේ ගැම්ම. අපි උඩටම යමු. අඩේ මෙන්න ප්ලේන් එකකුත් තියෙනවා. ඉතින් මචං මේ ප්ලේන් වල අපිට නැගලා යන්නත් පුළුවන්. මං ඊළඟට මේ ගේම් එකෙන් දාන එපිසෝඩ් එකේදී ඒ ප්ලේන් වල යන්න කොහොමද කියලා ඔයගොල්ලන්ට කියන්න. ඉතින් ඔයගොල්ලොත් මේක ඩවුන්ලෝඩ් කරගෙන බලන්න. මේක සුපිරිම ගේම් එකක්. ඉතින් මචං මට මයික් එකක් ගන්න නැහැ. මම හරිම දුප්පත්. ඒක තමයි මේ ගේම් එකේ හොඳටම සද්ද අඩු කරලා මං මේ කතා කරන්නේ. ඔයගොල්ලෝ බලනවා ඉතින් මේ ගේම් එකේ සද්ද නැද්ද කියලා. නෑ. සද්ද තියෙනවා. මම සද්දෙත් දාන්නේ. කොමචං බීච් එක අනම්මනවානා බීච් එක තමයි යෝන. මචං අරහෙන් තියෙනවා පොඩි බීච්. කවුද මචං පොඩි බීච් ගණන් ගන්නේ? අපිට ඕනේ ලොකු බීච්. ඒකත් පොඩි බීච් එකද? ඒකෝ බං අර ලොකු බීච් එක. ඒක නැද්ද? මේ තියෙන්නේ. මේක තමයි ලොකු බීච් එක. හොඳයි එහෙනම් අපි පයිමු. ටරාන්. පැන්නෝ. අප්පට සිරි. පැන්න විතරයි වැටුණා නේද? පැන්නාම වැටුණා නේද? අවුලක් නැහැ. ගණන් ගන්න අපි ෂූට් කරමු. මුට ෂූට් කරමු. හරි ගාපන්. දැන් අපි වතුරට පයිමු. උරේ. යමම් බණ්ඩෝ සබ් බලන්න. අපි මේකෙන්ද? උරේ. හරි මචං යන්න තියෙන රූම් ගාල. අර නැවට යන්න බැයිද ගන්න? අපි යන්න බලමු අර නැවට. ඕ ෂීට්. එනව යන්න බෑලු. අවුලක් නැහැ. අපි සැලෙනවද? නෑ අපි සැලෙන්නේ නෑ. අපි යමම් මේ ස්කූටරේ. ඒකට කියන්නේ ස්කූටර් නේද? අපි කියමු මේකට මුහුදු ස්කූටරේ කියලා. හරිනේ එතකොට. මුහුදු ස්කූටර්. මොකද්ද? මුහුදු ස්කූටරේ. හරි මචං අපි දැන් පොඩ්ඩක් කිමි දෙමු.
ලොලොලොලොලෝ කිමි දෙන්න තියෙන්නේ මචන් දැන් ගැම්මට අපි හරි උඩට එමු දැන් පීනු ඇති මචං අපි දැන් උඩට එමු දැන් වටයක් ගන්න තියෙන්නේ අපිට වාහනයක් හොයාගන්න තියෙනවා මචං ගැම්මට යන වාහනයක් ඕනේ අවය සිංගිති පාතාලයක් දාලම නෑ ගැම්මට යන වාහනයක් ඕනේ මේක හොඳයිද මේ මොකද්ද බං මේ වාහනේ BMW නේ අනේ හොඳයි BMW වෙන්නේ නැති කියලා අපි හිතාගමු මචං මේකේ වාහන පදින්න හරි අමාරුයි මට පේනවනේ මම පදින ලස්සන එකපාරක්වත් හැප්පෙනවද කියන්නේ නෑ මං තමයි හොඳටම කළේ අන්න ඒකයි වැදගත් හොඳයි යන් මම බණ්ඩෝවේ සබ් බලන්න කියලා යනවා අම්බා මෙන්න යනවා හොඳයි මචං ඉතින් ඔහොම තමයි මේ ගේම් එක තියෙන්නේ ඔයගොල්ලෝ ඩවුන්ලෝඩ් කරගෙන බලන්න සුපිරි ආතල් ගේම් එක තව මේකේ තියෙන ගොඩක් දේවල් මම ඉස්සරහට දාන්න මතක් කරන්න දේකුත් තියෙනවා ඉතින් බං ඔය නිකන් ඈනුම් ඇර ඉද්දි ලයික් එකක් දාලා සබ්ස්ක්‍රයිබ් බටන් එකත් පොඩ්ඩක් ඔබන් ඵලයන් හරිද හරි ඉතින් මං කලිනුත් ගේම් ප්ලේ වීඩියෝ එකක් දැම්මා ඒ දැන් මේ වලව්ව ඒකත් බැලුවේ නැත්තම් කෙලින්ම ගිහිල්ලා බලන්න එහෙනම් මචං අදට මං ගිහිල්ලා එන්න මම මිස්ටර් යස්සා